ආදරෙන් සාදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝයකට මේ වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයා ලියමු වෙබ්සයිට් එකේ ඔයාගේ පොතක් පබ්ලිෂ් කරගන්නේ කියලා. හරි. මුලින්ම ඔයා මේ වෙබ්සයිට් එකේ ඕත කෙනෙක් විදිහට වෙරිෆයි වෙන්න ඕනේ. වෙරිෆයි වුණාට පස්සේ තමයි ඔයාට පොතක් පබ්ලිෂ් කරන්න පුළුවන් වෙන්නේ. ඔයා ලියමු වෙබ්සයිට් එකේ රෙජිස්ටර්ඩ් ඕත කෙනෙක්. එහෙමත් නැත්නම් වෙරිෆයිඩ් ඕත කෙනෙක් වුණාට පස්සේ ඔයාට ඕත ඩෑෂ්බෝඩ් එක හම්බ වෙනවා. මේ ඕත ඩෑෂ්බෝඩ් එකේ තමයි ඔයා මේ පබ්ලිෂින් හැම දෙයක්ම කරන්නේ. හරි. අපි යමු වගේ ඕත ඩෑෂ්බෝඩ් එකට. ඕත ඩෑෂ්බෝඩ් එකට මෙහෙම ආවට පස්සේ ඔයාලට පෙන්වනවා පොඩි කැටගරිස් ටිකක්. publish my books, verify, earnings, withdrawals. හරි. අද අපි කතා කරන්නේ කොහොමද පොතක් හරියාකාරව පබ්ලිෂ් කරගන්න කියන එක ගැන. එතකොට අපි එන්න ඕනේ මේ publish කියන section එකට. right හරි. publish section එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ වෙන්න එකක් බලා ගන්න පුළුවන්. මේකේ ඔයාගේ පොතේ details set කරන්න තමයි තියෙන්නේ. title එක, ඔයාගේ category එක සහ cover image එක සහ ඔයාගේ content එක. හරි. එතකොට මෙතන content එක ඔයාගේ upload කරන්න ක්‍රම දෙකක් තියෙනවා. text එකක් විදිහට නැත්නම් PDF එකක් විදිහට upload කරන්න පුළුවන්. ඔයා දැනටමත් පොත PDF එකක් විදිහට හදලා තියෙනවා නම් මෙතනින් PDF එකක් විදිහට කට්ටිය already chance එක දීලා තියෙනවා PDF එකක් විදිහට upload කරන්න. නැත්නම් ඔයාලට content එක ඒ වෙලාවේ ලියනවා නම් නැත්නම් ඔයා කලින් ලියපු ටෙක්ස්ට් එකක් තියෙනවා ටෙක්ස්ට් එක විතරක් ඔයාලට ෂෙයා කරගන්න ඕන නම් ඔයාලට මෙතනින් ටෙක්ස්ට් එක ෂෙයා කරගන්න පුළුවන්. හරි. අපි යමු මේන් පාර්ට් එකට. ටයිටල් එක. ටයිටල් එක බුක් එකේ වගේ ටයිටල් එක. හරි. මම දැනට ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න. මම කලින් හදාගත්ත පොතක් තියෙනවා. මම ඒකේ ඩීටේල්ස් ටික මේකට ෆිල් කරගෙන යන්නම්. මගේ පොතේ නම දානවා මෙතෙන්ට. හරි. ඊට පස්සේ වාගේ කැටගරි එක මොකක්ද? මගේ කැටගරි එක මම දානවා ෂෝට් ස්ටෝරි කියලා. හරි. ඊට පස්සේ බුක් කවර් එක. කවර් එක මැක්සිමම් 5 MB තමා කියන්නේ. MB 5කට වඩා අඩු බුක් කවර් එකක් ඔයාලා මේකට අප්ලෝඩ් කරන්න බලන්න. මොකද බුක් කවර් එක MB 5කට වඩා වැඩි නම් ඒ කට්ටිය අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. හරි. මගේ මං කලින් හදාගත්ත බුක් කවර් එක තිබුණා. මම ඒක අප්ලෝඩ් කරා. දැන් මට තියෙන්නේ මගේ කන්ටෙන්ට් එක ටයිප් කරන්න. හරි. මම කලින් ටයිප් කරගත්ත කන්ටෙන්ට් එක තියෙනවා මගේ පොතේ. එතකොට මේක මම පාර්ට්ස් විදිහට තමයි දාන්න යන්නේ. එතකොට ඔයා පාර්ට්ස් විදිහට පොත දාගෙන යනවා. මේ මං කියලා දෙන ස්ටෙප්ස් ඒ විදිහටම ෆලෝ කරන්න. එතකොට ඔයාට ඔයාගේ පොත හරියට පබ්ලිෂ් කරන්න පුළුවන්. හරි. හරි. මගේ ටයිටල් එක, කැටගරි එක, බුක් කවර් එක සහ මගේ කන්ටෙන්ට් එක මම දැම්මා. දාලා මට සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. හරි. අපි මෙතන සබ්මිට් කරමු. සබ්මිට්. හරි. කවර් ඉමේජ් එක අප්ලෝඩ් වෙනවා. ඕකේ. රයිට්. හරි. මගේ පොත සක්සස්ෆුලි පබ්ලිෂ් වුණා. හැබැයි දැනට මගේ පොත පබ්ලිෂ් වුණාට ඒක ලයිබ්‍රරි එකේ පෙන්නන්නේ නැහැ. මොකද ඇඩ්මින්ස්ලා මේක රිවිව් කරලා තමයි මගේ පොත ලයිබ්‍රරි එකට ඒ කට්ටිය ඇඩ් කරන්නේ. හරි. දැනට මං කිව්වා වගේ මගේ මේ පොත මම පාර්ට්ස් විදිහට තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මගේ සෙකන්ඩ් පාර්ට් එක දාද්දී අනිවාර්යෙන් මම මේ ටික් එක දාන්න ඕනේ. ඔයත් ඔයාගේ පොත පාර්ට්ස් විදිහට දාන්න යනවා නම් පළවෙනි බුක් එක, ඒ කියන්නේ පළවෙනි පාර්ට් එක ඔයා නෝමලි මේ ටික් එක දාන්න නැතුව දාගෙන යන්න. ඔයා බුක් එක පබ්ලිෂ් කියන්නේ පළවෙනි පාර්ට් එක දාලා තියෙනවා නම් already සෙකන්ඩ් පාර්ට් එක නම් දාන්නන්නේ ඔයා මෙතන ටික් කරලා ඔයාගේ මොන පොතද ඔයා පබ්ලිෂ් කරන්න යන්නේ කියන එක මම මේ පේජ් එක රිෆ්‍රෙෂ් කරනවා අපහු පාරක්. හරි. රිෆ්‍රෙෂ් කරාට පස්සේ හරි මට පෙන්නනවා දැන් මම අප්ලෝඩ් කරපු බුක් එක. මේ බුක් එක. එතකොට මම මේ බුක් එකේම සෙකන්ඩ් පාර්ට් එක දානවා නම් මට කරන්න තියෙන්නේ මෙතනින් මේ ටික් එක දානවා. සෙකන්ඩ් පාර්ට් එක අප්ලෝඩ් කරන්න මේ ටික් එක දාලා ඔයාට ඔයාගේ මොන පොතේද ඔයා ඊළඟ පාර්ට් එක දාන්න. ඊතරනකො මම මේ පොතේ පාර්ට් එක නෙක්ස්ට් පාර්ට් එක කියන්නේ සෙකන්ඩ් පාර්ට් එක දානවා කියලා. එතකොට මම මේ පොත සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ already පෙන්නනවා තියෙන පාර්ට් එක. available parts. එතකොට මේ පොතේ පළවෙනි පාර්ට් එක already අපි අප්ලෝඩ් කරා. ඒක තමයි දැන් අපි ටික ඉස්සෙල්ලා අප්ලෝඩ් කරේ. හරි. මට දැන් ඕනේ මගේ සෙකන්ඩ් පාර්ට් එක අප්ලෝඩ් කරන්න. එතකොට create new part කියලා දෙනවා. create new part දුන්නාට පස්සේ අන්න මගේ බුක් කවර් එක මට අප්ලෝඩ් කරන්න දෙයක් නැහැ. එතකොට නම, මගේ කැටගරි එක, ඒ කිසිම දෙයක් අප්ඩේට් කරන්න දෙයක් නැහැ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ කන්ටෙන්ට් එක ලියාගෙන යන්න. හරි. සෙකන්ඩ් පාර්ට් එකේදී ඔයාලට පෙන්නනවා ඔයා මොන පාර්ට් එකද මේ පබ්ලිෂ් කරන්න යන්නේ කියලා.
ඔයා හිතන්නක මම කලින් පබ්ලිෂ් කරපු පාට් 3ක් විතර තියෙන පොතක් මං කලින් අරන් පෙන්නන්නම්. හරි. එතකොට මේ තියෙන්නේ මගේ කලින් පොතක්. පාට්ස් දැනට 3ක් මම පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට මට ඕනේ මේකේ 4th පාර්ට් එක පබ්ලිෂ් කරන්න. එතකොට ක්‍රියේට් නිව් පාර්ට් දුන්නාම ඔල්රෙඩි ඒ කට්ටිය මගේ ඩීටේල්ස් ටික ෆිල් කරනවා. ෆිල් කරාට පස්සේ මම ඊළඟට පබ්ලිෂ් කරන්න එක. මේ දැන් පබ්ලිෂ් කරන්න යන්නේ මොන පාර්ට් එකද කියලා මෙතනින් පෙන්නනවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන මගේ කන්ටෙන්ට් එක රයිට් කරලා අර වගේම සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඇඩ්මින්ලා රිවිව් එකක් කරලා රිවිව් එක ඕකේ නම් ඒ කට්ටිය ලයිබ්‍රරි එකට ඇඩ් කරනවා. හරි. එතකොට ඔයාගේ පොත ඇඩ්මින්ස්ලා රිවිව් කරලා ලයිබ්‍රරි එකට ඇඩ් කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ පොත පබ්ලිෂ් වෙලා තියෙනවා. හරි. මං හිතනවා පොතක් පබ්ලිෂ් කරන දිවාට සරලව තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ WhatsApp groups, Facebook groups තියෙනවා. ඒ groups වලට add වෙන්න මම පල්ලා description එකේ link එකක් දාලා දෙනවා. ඒ link වලින් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක කතා කරලා ඔයාලගේ ප්‍රශ්නේ निराකරණය කරගන්න කියලා ඉල්ලනවා. හරි. එහෙනම් සුබ දවසක්.